අයිබන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් විනාඩියක් කරන් කතා කරන්න හිතුන අද වගේ දවසක. අද දවස් ඇවිල්ලා ලෝක කාන්තා දිනේ. ලෝක කාන්තා දිනේදී කාන්තාවන් කියලා ගත්තට පස්සේ ඔබගේ ළඟින්ම ඔබගේ ලේවලටම බද්ධ වෙලා ඉන්න පළවෙනි කාන්තාව තමයි අම්මා වගේ අම්මා. ඊට පස්සේ දෙවනුව වාට එන ඔයාගේ සහෝදරයන්. ඊට පසුව ඔබට සම්බන්ධ වෙනවා ඔබේ බිරිඳ. සමහර වෙලාවට ඔබට මේ අවස්ථා තුනේදීම ඊට පසු නෑදකම් මේ දේවල් එනවා. නමුත් මම මේ කතා කරන්නේ ප්‍රධානම ඇති කිහිපයක් ගැන මතක් වෙන. ඉතින් ඒකෙදි ඔබ ඔවුන්ට මේ අද දිනේදී දෙන්න ඕන වටිනාකම කොහොමද කියන එක හිතා ගන්න බැරුව ඇති. මම කියන්නේ මෙච්චරයි. හිතා ගන්න ලොකු දේවල් ඕනේ නැහැ. ඔබ හිතනවා ඇති ලොකු දේවල් කරන්න. අද කාන්තා දිනේදී ඔබගේ බිරිඳට ලොකු ප්‍රසන්ට් එකක් දෙන්න. අද කාන්තා දිනේදී ඔබගේ බිරිඳට මහා ලොකු පික්නික් එකක් එක්කන් යන්න ට්‍රිප් එකක්. ඒ දේවල් ගැන හිතලා සමහරට ඔබගේ තියෙන ඒ හැකියාවත් එක්ක මේ වෙලාවේ තියෙන වටපිටාවත් එක්ක ඒ දේවල් කරන්න බැරුව ඔබ ඒ දේවල් නිසා අර අද දිනේ මිස් වෙයි. මේ මොහොත මිස් වෙයි. ඔබේ දෙමව්පියන්ට ඔබගේ අම්මට අර ලොකු ප්‍රසන්ට් එකක් නැත්තම් ඔබගේ අම්මගේ මූණ බලන්න යන්න තියෙන හැකියාව නැතිකම නිසා ඔබට ගොඩක් දේවල් මිස් වෙයි. ඔබ ඒ ගැන හිතලා ඔබේ මුදල ගැන හිතලා ඔබගේ හැකියාව ගැන හිතලා ආර්ථික මට්ටම ගැන හිතලා කාන්තා දිනය කියලා ඔවුන්ට කරන්න තියෙන සාධාරණේ කරන්න බැරි වෙයි. මම ඔබට දෙන්නේ මැසේජ් එකක්. ඔබ ලොකු දේවල් හිතලා චූටි දෙයක් මේ අද දිනේදී ඔවුන්ට කරන්න තියෙන සාධාරණ ඇති කරගන්න එපා. චූටි දෙයක් කරන්න මහ ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඔබ ඔය හිතන දේවල් අපි කරමු. අපි හැමෝගෙම හිතවල තියෙනවා මගේ දෙමාපියන්, මගේ අම්මට, මගේ බිරිඳට, මගේ සහෝදරයන්ට. ඒ අය ඉහළින්ම තියන්න ඕන. ඒ අය සතුටෙන්ම තියන්න ඕන. කරන්න පුළුවන් උපරිමයක් කරන්න ඕන කියලා පිරිමි ඔබ හැමෝගෙම හිතේ තියෙනවා. හදවතේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඉන්න වටපිටාවත් එක්ක හැකියාව නැති වෙලා ඇති. ඔබගේ මගේ අම්මා ඔබත් මාත් බිහි කරන්න ගිහිල්ලා පුදුමාකාර වේදනාවක් වින්දා. පුදුමාකාර වේදනාවක්. ඒ වේදනාව ගැන ඩෙසිබල් වලින් කියන්න බෑ. මං අහලා තියෙන කතාව මේ ශරීරයේ තියෙන බර අස්ති 21ක් කැඩෙන වේදනාවටත් එහා වේදනාවක් ඔබගේ මගේ අම්මා විඳලා තියෙනවා. ඔබත් මාත් බිහි කරන්න ගිහිල්ලා. ඒකට ණය ගෙවන්න බෑ සහෝදරයා. ඒක ණය ගෙවන්න බෑ. ඒකට කරන්න පුළුවන් දේ තමයි මේ මොහොතේ කරන්න පුළුවන් ලොකුම දේ මේ වෙලාවේ. රයිට්. ඔබ අතේ ජංගම දුරකථනය තියෙනවා. ඔබ ෆෝන් කෝල් එකක් අරගෙන කතා කරලා කියන්න මගේ රත්තරන් අම්මේ අද දවසේ මං තැනක ඉන්නවනම් ඒ හැම දෙයකටම මුල ඔබ. ඒ හැම දෙයකටම හේතුව මගේ රත්තරන් අම්මා. thank you very much. මං ගොඩක් ආදරේ. ඒ හැම දෙයකටම thank you very much. මගේ අම්මට ගොඩක් පිං මාව මේ ලෝකෙට බිහි කරාට. මගේ අම්මා මේ ලෝකෙට බිහි කරන්න ගිහිල්ලා කොච්චර රන්දුකක් විඳින්නේ නැද්ද ඔබගේ අම්මා, මගේ අම්මා. ඉතින් ඒකම ඇති. වෙන මොනවත් ඕනේ නැහැ. ඒ එක විනාඩියක ටෙලිෆෝන් කෝල් එකෙන් ඒ අම්මගේ මුළු ආත්මෙම සුවපත් කරනවා. එක දෙයයි මම කියන්නේ. ඔබේ බිරිඳට කතා කරලා කියන්න මේ හැම දෙයක්ම දරාගෙන මගේ බැනුම්, මගේ ඇඟිලි දික් කිරීම, සමහර හිත රිදීම් හැම දෙයක්ම දරාගෙන සමහරට 100%ක් සතුටු වෙන්නේ නැතුව ජීවිතේ හැම දෙයක්ම කැප කළා මගේ දරුවෝ ටික බලාගෙන මගේ ජීවිතයට හයියක් වෙලා ඉන්නවට ස්තුතියි, මං ගොඩක් ආදරේ කියලා කතා කරලා බිරිඳට කියන්න එක විනාඩියක්. එච්චරයි කරන්න ඕන. ලොකු දේවල් අපි පස්සේ කරමු. ලොකු දේවල් කරගන්න මේ වෙලාවේ බැරුව ලත වෙමින් ඉන්න මගේ සහෝදරයන්ට කතා කරන්න. ලොකු දේවල් අපි පස්සේ කරමු. කරන්න පුළුවන් ඔබට. කරන්න පුළුවන්. ඔබ ඒක කරන්න. රයිට්. ඔබ ඒක කරන්න. හැබැයි මේ වෙලාවේ ඒ දේ කරන්න. එක ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන ස්තුති කරන්න. ආදරේ කියලා කියන්න. හදවතින්ම. ඒක ඇති. ඔබට සමහරට 4,500ක් දීලා මල් පොකුරක් අරන් යන්න බැරි වෙයි බිරිඳට. හවසට ගිහිල්ලා අද ඔබ ගෙදර ඉන්න දවස වෙන්න පුළුවන්. ළඟට ගිහිල්ලා හොඳ හග් එකක් දෙන්න. ආදරේ කියලා කියන්න. එච්චරයි. ඒකම ඇති. මුළු ආත්මෙම සුවපත් කරන්න. ඔබගේ සහෝදරියට කතා කරලා කියන්න. මරණ තුරාවට අපේ සහෝදරකම තියෙනවා. සහෝදරියට කතා කරලා කියන්න. අක්කේ නංගි මම ඔබට ආදරේ. වැඩත් එක්ක ඔබට කතා කරන්න බැරුව ඇති. දේවල් කරගන්න බැරි වෙලා ඇති මට. හැබැයි මම ඔබට ගොඩක් ආදරේ. මම ඔබට ඕන වෙලාවක ඉන්නවා. ඕනම අවස්ථාවක මං ඉන්නවා කියලා ඔයාගේ නංගිට, අක්කට, සහෝදරියකට කතා කරලා කියන්න. එච්චරයි. හරි සරල වැඩක්. හැබැයි සරල වැඩේ වටිනාකම මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න මට බෑ මේ වෙලාවේ. thank you very much. පුංචි මැසේජ් එකක් දුන්නේ. උග්‍ර පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා thank you very much මේ කියන මැසේජ් එක ගත්තා.